Hi Thames, කොහොමද ඔයාලට? ඉතින් welcome back to our channel. ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ නිමාඩු දවසේ අපි දෙන්න යන්න යන ලස්සන තැනක් බලන්න යන්න. ඉතින් අපේ ගෙදර ඉඳන් විනාඩි 30ක වගේ දුරකින් තියෙන ලස්සන ලේක් එකක්. ඉතින් අපි බලමු අපි ලේක් එක ළඟට ගිහිල්ලා මොකද කරන්නේ සහ ඒ ලේක් එක ළඟම තියෙන ලස්සන හයික් එකක් යන ට්‍රේල් එකක්. ඉතින් ඔයාලත් ඉන්න අපිත් එක්ක ඒ හයික් එක මොන වගේ වෙයිද කියලා අපි බලන්න යමු. අද ටිකක් රස්නේ දවසක් හින්දා අපි අපේ ගමන පටන්ගත්තේ ටිම් හෝඩන්ස් එකෙන් ඔරියෝ අයිස් කැප් එකක් කරගෙන. ඉතින් මේක බොන ගමන් මේ ගමන යන එක ඇත්තරම මාර ෆීලින් එක. ඉතින් කැම්ලූප්සල ඉඳන් ඒ කියන්නේ අපේ ගෙදර ඉඳගෙන 30 මිනිට් ඩ්‍රයිව් එකක් තමයි අපි මේ යන ලේක් එකට තියෙන්නේ. ඉතින් බලන්න අපි යන පාර කොයි වගේ ලස්සනයිද සහ අපේ ගමන කොයි වගේද. ඉතින් අපි ගිහිල්ලා මොනවද කරන්න කියන වගේ දේවල් අද ඔයාලට අපේ මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට පේනවද දන්නේ මෙතන ලස්සන ගෙයක් තියෙනවා. ඉතින් ඒ ගෙදර කට්ටියට මේ හිව් එක හරිම ලස්සනට පේනවා. ඉතින් දැන් අපි මේ ගමන යන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අපි පොඩි හයික් එකක් යන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් ඒකයි අපි දැන් මේ යන්නේ. ඉතින් ඔයාලට පේනවද? ලස්සන මල් ගොඩක් මැද්දෙන් තමයි අපිට අද ඇවිදගෙන යන්න තියෙන්නේ. ඉතින් පේනවද ගඟයිනින් ඇවිදගෙන යනකොට එතන කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මුතු ගියා අපිත් එක්ක ආව යාළුවත් එක්ක ඉස්සර වෙලා. ඉතින් මම ලස්සන වීඩියෝස් ටිකක් අරගන්න ගමන් ඔයාලට පෙන්නන්නත් එක්ක මේ ගමන යනවා. ඉතින් ලස්සන කහපාට මල් ගොඩාක් මැද්දෙන් අපිට ඇවිදගෙන යන්න තියෙනවා. ඉතින් ඒ පැත්තේ මල් සහ මේ පැත්තේ මෙන්න මේ විදිහට ලස්සනට මේ ලේක් එක තියෙනවා. ඉතින් හරිම ලස්සන වීව් එකක් මෙතන අපිට බලාගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු තව ඉස්සරහට යනකොට මේ වීව් එක කොයි වගේ වෙයිද සහ මේ තැන කොච්චර ලස්සන වෙයිද සහ අපිට මොන වගේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙයිද කියලා. ඔයාලට පේනවද එක්කෙනෙක් කයාකින් කරනවා. ඉතින් මේ වගේ තැනක මේ වගේ වීව් එකක් බල කයාකින් කරන එක කොච්චර ෂෝක් ඇත්ත. ඉතින් අපිත් ප්ලෑන් කරන් ඉන්නවද කයාකින් කරන්න. කොහොම වෙයිද දන්නේ නැහැ. හවස් වෙද්දී අපි බලමු. අපි කයාකින් කරොත් අපි ඔයාලත් එක්ක අත්දැකීම බෙදා ගන්න. ඉතින් කොහොම හරි මම ගිහිල්ලා මුතුව හොයාගත්තා. ඔයාලට පේනවද එයා ඉස්සර වෙලා යනවා. ඉතින් ඔන්න දැන් තමයි මම වීඩියෝ එකට ආවේ. අර බලන්න. ඔයාලට ලස්සන සීනරි එකක් මේ පැත්තෙත් වෙනවා. මේ තමයි පෝල් ලේක් එක. ඉතින් දැන් බලන්නකෝ අපිට පේන view එක මොන වගේද කියලා. ජීවිතයම සරලයි නම් නොබ හාගෙවන කාලය සෙනෙහස විඳව පිපිලයි සිත. ඉතින් ඔයාලට පේනවද මෙන්න මේ ලස්සන වීව් එක බලන්න. මෙන්න මෙතන ලස්සන බෙන්ච් එකක් හදලා තියෙනවා. ඉතින් මේ බෙන්ච් එකේ වාඩි වෙලා මේ ලස්සන වීව් එක බලනකොට ඒක කොයි වගේ ෆීලින් එකක්ද ඔයාලට හිතා ගන්න පුළුවන්ද? ඉතින් ඔයාලා බලනවා ඇති ඇයි අද මම තනියම මෙහෙම ෆිල්මින් කරන්න කියලා. ඒකට හේතුව අද අපි ආවේ අපේ යාළුවා කැනේඩියන් එක්කෙනෙක්. ඉතින් එයා මේකේ ඇවිදගෙන යන වේගෙට අපිට ඇවිදින්න බැහැ ඇත්තටම.
ඉතින් යාලට සමහරක්විට මෙහ පුරු ඇති ඒ වගේ දේවල් හින්දා එයාලා මාර ඉක්මනින්ම ඇවිදගෙන යනවා. ඉතින් ඒ නිසා මම හිමියට ෆිල්මින් කරන ගමන් ඇවිදිනවා. ඉතින් මුතු මාව දාලා මාව කපලා එයත් එක්ක ගියා ඇවිදගෙන. ඉතින් මම දැන් තනියම යනවා. ඇත්තරම මේ හරියේ බෑස්ලා ඉන්නවා කියලා දැනගන්න හම්බුණා. ඉතින් අපි බලමු බෑ කෙනෙක්ව මට හම්බ වෙයිද කියලා. හම්බුනොත් අද මම ෆිල්මින් කරන්න එයාව මගේ පාර්ට්නර් විදියට ගන්නවා. මේක තේපේනවන්න මම චූටි එකක් ගත්තා. මේකට කියන්නේ ඕල්ඩ්මෑන් බියඩ් කියලානේ. මේවා ගස්වල අපිට දැනගන්න හම්බුන විදිහට මේවා ගස්වල තියෙනවා කියන්නේ එතන මුවෝ නැහැලු. ඒ කියන්නේ මුවන් ඉන්නවනම් ඒගොල්ලෝ මේවා ගස් වලින් අරගෙන කනවලු. ඒගොල්ලන්ගේ ආස කෑමක්ලු. ඉතින් මේවා වැඩිපුර ගස්වල තියෙනවා කියන්නේ මුවෝ නැහැනේ. එතකොට ඒක මේගොල්ලන්ව හන්ට් කරන දඩයක්කාරයන්ට ඒක ලොකු සයින් එකක්ලු. මේවා ගස්වල තියෙනවා කියන්නේ ඒ කියන්නේ මුවෝ නෑ. හැබැයි මේවා ගස්වල නැහැ කියන්නේ මුවෝ ඇවිල්ලා ඒවා කාලා තියෙනවා. එතකොට එයාලා හොයාගන්නවලු මෙතන ඉතලා තියෙනවා. එහෙනම් මෙතන තමයි ඒගොල්ලෝ ඉන්නේ කියලා හොයාගන්න සයින් එකක්ලු. මේ ඒගොල්ලෝ මේවා ඒක පාවිච්චි කරනවා ඒකට කියලා තමයි ඔබට දැනගන්න. අසරලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල් වන්නත් විලේ කැල්ම කියාතරේ මුවරතරේ. About every 4 years if it comes out with sorry for this you know how that you thing I need a big now catch you up there later if you guys aren't already down to the law here. This one is a shortcut up to the top of Wildfire. It's quite steep. Yeah. So if you go through a flat area, maybe a 300 feet, 100 yards you said, in radius. මොකද හිතෙන්නේ වටද? හිතෙන්නේ මම මහන්සි. හැබැයි කරයක් ගැන හිත තමම යන්නේ. ඒ තමයි පෙට මට නිවාඩු. ඒක දෙන සතුරු වෙලා තමයි මම මේක නගින්නේ. ඉතින් ෆයිනලි අපි දැන් උඩට ඇවිල්ලා ඉන්නේ. හරිම මහන්සි. අපි බලමු උඩ view එක කොයි වගේ වේද කියලා. අර කියනවද? හයි. අපේ යාළුවෝ අපිට කතා කරනවා. අතන උගලන්ට බලන්න බෝට් අදින්න පුළුවන් බෝට් යාඩ්ස් ගොඩාක් තියෙනවා පහළ. අපි බලමු පහළට ගිහින් අපිට බෝට්ස් වල යන්න පුළුවන් වේද කියලා. तू मेरा कोई ना होके भी कुछ लगे तू मेरा कोई ना होके भी कुछ लगे किया रे जो भी तूने कैसे किया रे जिया को मेरे भाग ऐसे लिया रे समझ के भी ना समझ. ඉතින් පේනවද මාරම ලස්සන view එකක් තියෙනවා. ඉතින් සමයකේ මේ වගේ ට්‍රිප් එකක් එනවා කියන්නේ ඒක වෙනම අත්දැකීමක්. ඒක ඇවිල්ලාම බලන්න ඕන. ඉතින් මම මාර ආසයි මේ view එකට. ඉතින් අපි බලමු මේ view එකේ අපි ගන්න ෆොටෝස් ටිකක් අපි ඔයාලට අන්තිමට අප්ලෝඩ් කරන්න බලන්න. සහ ඔයාලට පුළුවන් අපේ Instagram එක විසිට් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි ගත්ත ෆොටෝස්. ඉතින් වීඩියෝ එකට කලින් ෆොටෝස් ටික Instagram එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ view එකේ ඉන්න තියෙනවා නම් දවසක් වුණත් ඉන්න පුළුවන් ඒ තරමට මාරම ලස්සන view එකක් මෙතන තියෙන්නේ. ඉතින් මුතු කන්ද උඩට නගිනවා. ඉතින් අපි කන්දට ඇවිල්ලා තියෙන වැරදි පැත්තෙන්. ඒ නිසා ඉතින් අපිට කන්දක් නගින්න වෙන්නේ මෙන්න මේ ගල් උඩින්. ඉතින් අඩිපාරක් තියෙනවා එහා පැත්තෙන්. අපි ඒක දැක්කේ නෑ. අපි මේ පැත්තෙන් ආව නිසා. ඉතින් මේ ගල් වලින් තමයි නගින්නේ. අපි බලමු මේක නගින එක කොහොමද වෙන්නේ කියලා. Be careful. Amazing. හරි. ඉතින් අපි ඔන්න දැන් උඩටම ඇවිල්ලා ඉන්නේ අපේ ට්‍රේල් එකේ. බලන්න view එක බලන්න. බලන්න කොච්චර ලස්සන view එකක්ද තියෙන්නේ කියලා. ඉතින් නැගපු මහන්සිය
පොඩ්ඩක්වත් නෑ මේ වීව් එක දකිද්දී. ඉතින් මම මේ ඉන්න යොක්ක එකද ඉතින් මේ ගල මේක මේ මට දැනගන්න ලැබුණ විදිහට එකැනි වෝල්කැනික් ඉරප්ෂන්ස් වලින් එළියට එන්නේ ලාව ඉතින් ලාව කූල් ඩවුන් වෙලා හැදිලා තියෙන වෝල්කැනික් රොක්ස් තමයිලු මේ හැමතැනම තියෙන්නේ කියලා තමයි කියන්නේ කාලෙකට කලින් ඇක්ටිව් වෝල්කැනෝස් ඒ කියන්නේ මෙහෙ තියෙන ඇති කියලා අපි හිතනවා ඉතින් ඒ හින්දානේ මේ වගේ රොක්ස් මෙතන තියෙන්නේ ඒ වගේම අර බුෂ් එක පේනවද මේකට කියන්නේ ජුනිපර් බුෂ් කියලා ඒ ජුනිපර් වල බලනකොට පොඩි පොඩි බෙරීස් වගේ තියෙනවා නේද ඒ බෙරීස් හොඳ මෙඩිසින් එකක්ලු අපේ ලංග්ස් වලට කෝල් වෙහෙම තියෙනකොට ඒවා වලින් ටී එකක් හදන්න පුළුවන් ඒ බෙරීස් වලින් and that is Harper Mountain එක වින්ටර් කාලේදී ඔයාලට පෙරදර හිඩස් වගේ තියෙනවා ගස් නැති ටයිම් ඒ හිඩස් වල හිම තියෙනවා වින්ටර් වලදී ඉතින් මිනිස්සු ඒකේ ස්කී කරනවලු ඒක හොඳට ස්කී කරන්න පුළුවන් ස්පොට් එකක් කියලා තමයි කියන්නේ ඒත් කඳුයා සිසිලසසයා යමුද පිපියබලා Don't remember how tires start. Look at those Shadow areas. So you can really see the difference. Right down the middle, it's very. yeah the color අපේ හයික් එක දැන් ඉවරයි දැන් පහළට යන්නේ ඉතින් ඒ වගේම ආව වගේම දුරක් අපිට විදන් යන්න තියෙනවා අදයි මට හිතට ඒක ලේසි වෙයි කියලා මොකද පල්ලමක් නෙතියෙන්නේ බහෙන්න ඒ හින්දා පයිගාල යන්න පුළුවන් වෙයි අපිට ළඟ ඉන්නවා අපි ආදරේ සුව විඳිනවා අපි බලමු මුතුට මේකෙන් පනින්න පුළුවන් වෙයිද කියලා. හරි ඉතින් මේ තියෙන්නේ අපි දැන් දැක්ක පෝල් ලේක් එක. ඉතින් අපි ට්‍රේල් එක නැගලා උඩට ගියාට පස්සේ මෙන්න මේ ලේක් එක තමයි අපි දැක්කේ. ඉතින් ඔයාලට පේනවද ඒකේ හැඩය කොයි වගේද කියලා? ඉතින් විස්තර ටිකකුත් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. Where a car is, walk all the way up here I don't know where are we now too hard. ඉතින් ඔයාලට පේනවද දැන් අපි ලේක් එක ගාවටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ ට්‍රේල් එක ඉවර කරලා ඉතින් අපි ගිහිල්ලා බලමු ලේක් එක ගාව ටිකක් ඇවිදලා ඉතින් කොච්චර ලස්සනයිද කියලා ඒ ලේක් එක ගාව. ඉතින් අපි එතනට ගිහිල්ලා ඔයාලත් එක්ක එකතු වෙමු. I don't know. But people say this was pushed here from ice. It was pushed along from somewhere far north. The type of rock it is, it doesn't come, there's no other rocks like it, people say. But I don't remember the name of it. But apparently it was pushed here by ice. And that's why it's like this. It's all smooth small because it's been pushed along. From the beginning of the earth, maybe, who knows? yeah After the flood? Very thank you ඔයාලට පේනවද ඔය ඉස්සරහින් තියෙන කන්දල් උතුගුරු පාටට තියෙන්නේ කල් වලින් හැදලා තියෙන්නේ. අන්න හරි ඒකට තමයි අපි නැග්ගේ දැන් අපි මේ පහළට එන ගමන් අපි පහළ ඉඳන් බැලුවාම හිතෙනවා මෙච්චර ලොකු උස කන්දකටද අපි නැග්ගේ කියලා. හැබැයි ගමන හරිම විනෝදයි. ගොඩක් හොඳ ට්‍රේල් එකක්. දුරත ගන්තරේ සැඩසීත මාරුතේ වැලේගතේ දැතගෙනවා සිහින් වැහි කෝඩ මුව කමල ආදරෙන් සිපගතිමි සීරුවෙන් හැඟුම් සොඳුරුයි රැඳුණු නෙතගේ
Children, when I'm driving, if I talk too much when I'm driving, they'll say, "Please don't talk. Just look at the road. Just watch the road. Put your both hands on the steering wheel." ඉතින් දැන් අපි මේ ආවේ අපි අර කන්ද උඩදි දැක්ක බෝට් යාඩ් එකකට. ඉතින් කයාකින් කරන්න පුළුවන්ද බලන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපිට බෝට් රයිඩ් එකක් ගන්න ගියාට අපිට ඒක ගන්න බැරි වුණා. මොකද අපි යද්දි හවස් වෙලා තිබ්බ නිසා හුලං වැඩි වෙලා තිබ්බා. ඉතින් එයාලා අපිට රෙකමන්ඩ් කරේ නෑ බෝට් රයිඩ් එකක් ගන්න. ඒ නිසා අපිට ආපහු පාරක් එන්න වෙනවා බෝට් එකේ යන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලට මේ අපි ගත්ත ෆොටෝස් ටිකක් තියෙනවා බලන්න. එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.